මේ නර්තනා මට නිකන් මෙන්සස් වෙන්න වගේ. අනේ ඌ බං දැන් නම් මොකද කරන්න කියපන්කෝ. හරි හරි මට කියපන්කෝ බල ඇස්ති වෙලාවේ නැද්ද කියලා. අනේ මට අමතක වුණා නර්තනා. අනේ මට බනින්න නම් එපා. ලක්ෂණ තමුසේ මොකද මෙතන කරන්නේ? අනිත් ගෑල්ලම කතා කරන්නේ වහගෙන ඉන්නේ. ඒ නැහැ නර්තනා මම මෙතන මේ නිකන් හේතුවක් දාන් ඉඳියා. හේතුවක් දාන් හිටියා. තමුසේ ගෑල්ලමගේ දෙයක් කතා කරනකොට යන්න දන්නේ නැද්ද? ලැජ්ජ නැතුව අහගෙන ඉඳලා මෙතන. යන්න තමයි හැදුවේ නර්තනා. කොහෙද ඔය ඇවිල්ලා මෙතන කියාගෙන කියන්නේ පත්තරේ වගේ. මට ඇහුණ තමයි මම මොනා කරන්න. ඔබට ඇහුණට කමන්නේ නැහැ. චානුට කවුරු හරි විහිළු කරලා තිබ්බොත් මම උඹත් එක්ක බලා ගන්නම් ඒක. මොන විකාරයක්ද සුලක්ෂණ මේ? යන්න මෙතනින්. සුලක්ෂණ ආ විතර මේට මොනවද ළමයි මේ කරන්නේ ලැජ්ජ නැති වැඩ? නෑ මිස් මේක ඇත්තටම උනේ. නෑ මිස් නෙවෙයි. මෙතන මුකුත් කතා කරන්න ලෑස්ති වෙන්න එපා. දැන් ඔය ළමයා කරපු වැඩෙන් ලැබු සතුට ගැන මේ මුළු පන්තියටම එහෙන කතාවක් කරන්න බලන්න. හැලෝ. දැන් ඉතින් උතර කටවහන් ඉන්නද කතාව කරනවා. ඇත්තටම ටීචර් මම කරපු වැරද්ද මොකද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි ටීචර් ඒ වෙලාවේ ගෑන් ළමයි වෙනුවෙන් ගන්න ඕන හරිම තීරණය ගත්තයි කියලා තමයි මම හිතන්නේ. ඒ වගේම මං අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විදියට නංගි, අක්කා, නැන්දා, අම්මා, ආච්චි යන හැමෝටම උම්මනා වෙන මේ දේ ඒ වගේ අවස්ථාවක ඒ අය වෙනුවෙන් එහෙම දෙයක් හරි කරන්න පුළුවන් නම් ඒක තමයි නියම පිරිමිකම කියන්නේ. ඒ වගේම මිස් මම 5 වසරේදී තමයි මගේ අම්මා අංශභාග රෝගියෙක් වුණේ. එදා ඉඳන් මම 13 වසරට වෙනකන් අම්මගේ හැමදේම බලාගෙන මගේ අම්මගේ කෑම බීම වගේම අනිත් ශාරීරික හැමදේම කරේ තනියම මම මිස්. ඉතින් මිස් ගෑනු පිරිමි ભેදයක් නැතුව කඩේකට ගිහිල්ලා අපිට උනත් ගන්න පුළුවන් මේ දේ. මට නම් කඩේකින් මිලදී ගන්න නිකම් බඩුවක් විතරයි. මම මේ සල්ලි දීලා ගත්ත භාණ්ඩේ පාවිච්චි කරන්නේ හරි දෙයකටද වැරදි දෙයකටද කියන එකෙන් තමයි තීරණය වෙන්නේ මම හරිද වැරදිද කියන එක. දැන් අපි ජීවත් වෙන සමාජ මිනිස්සු මේක මැජික් එකක් වගේ දැක්කට මං ඒ වෙලාවේ ගන්න පුළුවන් හරිම තීරණය තමයි ගත්තේ. ඒ වගේම ටීචර් මගේ එකම ප්‍රාර්ථනාව තමයි මේ වගේ අවස්ථාවක හැම පිරිමියෙක්ම පරිණත පිරිමියෙක් විදිහට වැඩ කරන එක.